හායි යාළුවේ අද නම් ආවේ අතල් වීඩියෝ එකක් කරන්න නෙමෙයි මම අපේ ගෙවල් ගාව කූඩුවක දාලා හිටියේ පරිවර්තනයේ සල්ලි ටික අරගෙන අද යන්න දුන්න දෙන්න නිදහස් කරන්න අපේ දානේ තමයි හොඳම පින්කම කියනවනේ ඉතින් අද උන් දෙන්න මම අතරින් යන්නේ දැන් අපේ ගෙදර ගෙවල්ලා කූඩුවේ දාලා තිබුණ දෙන්නාම අද තමයි අයියා ආවේ අයියා ඇවිල්ලා යන්න දැන් යන්න හදන්නේ එහෙනම් අපි පටපට ගාලා ලේස්තිලා කොහෙද හරි ගිහලා උන් දෙන්න අතහැරලා පොඩ්ඩක් මම ඔයාලට පරිවර්තන දෙන්න පෙන්වන්න ඉන්න මේ ඉන්දිකි සත් දෙන්න තමයි මේ ඉන්නේ කූඩුව ඇතුලේ අද මුන් දෙන්නව නිදහස් කරන්න යන්නේ එහෙනම් මුන් දෙන්න පෙට්ටියට දාගෙන කොහෙද ගිහින් අතාරින් හරි යාළුවේ පරිවර්තන අල්ල ගත්තා මේ පෙට්ටියට දාගෙන ඉන්න පරිවර්තන දෙන්න හරි දැන් ඉතින් මුන් දෙන්නවා ගිහිල්ලා නිදහස් කරලා එන්න තියෙන්නේ නෑ අපි මේ යාළුවනේ මේක ඇතුලේ පරිවර්තන දෙන්න ඉන්නවා ටවුන් එකට යනකම අද්දාව දෙන්නේ මොනවද හරි පේනවත් නැහැ තව ටික දුරක් යන්න තියෙනවා මුන් දෙන්න දාන්න තියෙන තැනට ඇහෙනවත් නැහැ මං කියන එක පාරේ සද්ද වාහන ආපු බයික් එක පොඩ්ඩක් නැවතුවා ආයෙත් අර උඩ යන්න ඕන කියලා දැන් මුන් දෙන්න තාම පෙට්ටි ඉන්නවනේ ගිහින් අතාරින්න ඕනේ දැන් බේන යන්නේ හරියට අපි ඉතින් පරිවර්තන නාවෙකට ගෙදර ගාව ඇතේරිය නැත්තේ හරිය ඇතේරියොත් පරිවර්තන හදපු ගෙදරටම ආය යනවා. ඒක නිසා දැන් පරිවර්තන සාමාන්‍යයෙන් ගැවසෙන ගස්තුවක් තියෙන පරිවර්තන සාමාන්‍යයෙන් ඉන්න තැනකට පරිවර්තන ගෙනාවා. ඊළඟ දැන් පරිවර්තන අතර. හරි අපිට පරිවර්තන නිදහස් කරන්න යන්නේ. විමින් තියලිය. කරක යනවා යාළුවේ පේන්නේ නැහැ ඔන්න ආයෙත් අර යන්නේ යාළුවේ ඒ කැමරාවට පේන්නේ නැහැ උන් දෙන්නා මේ වටේ කරක තමයි ඉන්නේ අනන්නර යන්නේ මම හිතන්නේ උන් දෙන්න කොහෙද හරි පෝල් ගහකටවත් දාන්නේ හරි එහෙනම් පාරේ දෙන්නත් ඇත ඇරියා හරි ඉතින් යාළුවේ සත්තු දෙන්න වැත ඇරියා ඒ දෙන්න නිදහසේ ගියා මම ඉතින් ඔයාලට පුදු දෙයක් කියන්න තියෙනවා තමයි සත්තු කුඩු කරන්න එපා ඉරදලා තියන්න එපා පුළුවන් තරම් ඒ සත්තුන් නිදහස දෙන්න එතකොට අපිට ජීවිතේ නිදහස වෙන්නේ එහෙනම් මගේ මේ සත්තු දෙන්න ඇත ඇරි ඔයාලට පාලකයක් වෙන්න ඇති කියලා මම හිතන එක එහෙනම් අපි ගෙදර යනවා දැන් ඒ සත්තු දෙන්න කොහේ හරි 200 ඇති කියලා හිතනවා එහෙනම් මොනම පුත් බයි